අයිබෝවන් දිදුල ප්‍රොඩක්ට් YouTube channel එකත් එක්කයි ඔබ මේ සම්බන්ධ වෙලා ඉන්නේ. ඉතින් අපි මේ මාසේ පුරාවටම වෙසක් කූඩු හරිගස්සන විදිහ තමයි කියලා දුන්නේ. ඉතින් මං සැකිලි තමයි ගොඩාරියක්ම පහුගිය කාලේ හැදුවේ. ඒක කරන්නේ කොහොමද කියලා ඔයාලට කියලා දුන්නේ. නමුත් අලවන විදිහ මෙන්න මේ විදිහට කරන්න කියලා දුන්නා. ඉතින් මං හිතුවා තව දුරටත් මේ පුංචි දූල පුතාලා වෙනුවෙන් යමක් කියන්න ඕනි කියලා මේ අලවන ක්‍රම පිළිබඳව. ඉතින් අපි පොඩ්ඩක් බලමු. දැන් මේ අපි ඔක්කොම හැදුවේ කඩදාසි කොළ වලින්නේ. ඉතින් අපි බුදුරජාණන් වහන්සේගේ උප්පත්තිය බුදු වීම පිරිනිවීම සම්බන්ධයෙන් තමයි මේ වෙසක් උත්සවය ලොකුවට පවත්වනු ලබන්නේ. ඉතින් අපි කොහොමද මේ උත්සවයේ වෙනුවෙන් අපි උන්වහන්සේ සිහිපත් කරගෙන කරන නිර්මාණ බලමු. දැන් මේ වගේ සැකිල්ලක් මම ඔයගලන්ට පෙන්නුවා. පෙන්නුවාම දැන් මේකේ සාමාන්‍ය සම්ප්‍රදාය ක්‍රමය අපි සවුකොළ අලවනවා වටේටම. ඒක තමයි ක්‍රමය. නමුත් මම හිතුවා ඊට වඩා වෙනස් ක්‍රමයක් ඔයගලන්ට කියන්න ඕනේ කියලා. මෙන්න මේ විදිහට මල් කපාගෙන මල් එකිනෙක සම්බන්ධ කරගෙන අපිට පුළුවන් මේ කූඩුව අලංකාර කරගන්න. මේ බලන්න මම මේක A4 කොළ වලින් තමයි කරලා තියෙන්නේ. A4 කොළ කිහිපයක් පාට වර්ණ කිහිපයක් අරගෙන මේ විදිහට මල් කපාගෙන එකිනෙක සම්බන්ධ කරලා තියෙනවා. ඉතින් අපිට වැඩි මුදලක් යන්නේ නැතුව මේ නිර්මාණ කරගන්න පුළුවන්. දැන් මේ කූඩුවේ මේ වගේ කොටස් හදාගෙන අපිට ගැට ගසා ගන්නත් පුළුවන්. දැන් මේක මෙහෙම තිබ්බහම මේ කූඩුවට මේ බලන්න අපිට හරි ලස්සනයි. අලංකාරයක් ගෙන දෙනවා. නිකම්ම සවුකොළේ අලවනවට වඩා අපිට පුළුවන් මෙන්න මේ විදිහට මේක ගැට ගසා ගන්න පුළුවන්. එහෙම නැත්නම් අලව ගන්න පුළුවන්. බලමු මම මේක මෙන්න මේ විදිහට ක්ලිප් කට් එකකින් මේ වෙලාවේ ඔයගලන්ට ගහලා පෙන්නනවා. ඔයගොල්ලෝ මේ වගේ කොටස් කරගන්න. ඔයගලන්ට මම මෙන්න මේ වගේ කොටස් හරිගස්ස ගන්න විදිහ කියලා දුන්නා. ඉතින් අපිට මේකට පුළුවන් මේ වගේ මල් කපාගෙන කොටස් අලව ගන්න. දැන් මේක මේ විදිහට කරාම මං හිතනවා මේක පැති හතරටම ගියාම ගොඩාක් අලංකාරයි. ඊළඟට මේ ත්‍රිකෝණ කොටස් වලටත් අපිට පුළුවන් මේ ආකාරයට මේක මේ විදිහට හරිගස්සලා අලවන්න. ඊළඟට මං තවත් ක්‍රමයක් ඕගලන්ට කියන්න කැමතියි. මෙන්න මේක. මේකත් A4 කොළ භාවිතා කරලා ඊළඟට මං පොතක එක්සයිස් පොතක පිටුවක කාඩ්බෝඩ් කෑලි කපාගෙන තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මේකත් හොඳ අලංකාරයක් ගෙනත් දෙනවා කූඩුවට. ඔයගලන්ට මේක වියදමක් නැතුව ඇත්තටම කරන්න පුළුවන් බොහොම සරල නිර්මාණ හැටියට තමයි මම ඔයගලන්ට හඳුන්වලා දෙන්නේ. ඇත්තෙන්ම අපි මේ කූඩුවක් සාමාන්‍යයෙන් සදාකාලික තියාගන්න හදන ඒවා නෙමෙයි. අපි බුදුහාඳුරුව වෙනුවෙන් හරිගස්සන්නේ ඒ දින 7 සිහිපත් කරගෙන. ඉතින් බලන්න මෙන්න මේ විදිහට මේක කෙරුවාමත් ගොඩක් අලංකාරයක් ගෙන දෙනවා. මේක වියමනක් හැටියට මේ වියමන ගැන ඔයගොල්ලෝ දන්නවා. එකක් පාස් කරලා එකක් යවන්න තියෙන්නේ. ඔයගලන් කැමති වර්ණ යොදාගෙන මේ විදිහට කරන්න පුළුවන්. ඊළඟට මම ඔයගලන්ට කිව්වා රෙදි කොටස් අරගෙනත් අපිට පුළුවන් මේ නිර්මාණ කරන්න කියලා. දැන් මම මේ ලේස් කොටසක් අරගෙන මෙන්න මේ විදිහට අලවගෙන තියෙනවා මේ කොටුවට. එතකොට මේකත් කූඩුවට මෙන්න මේ විදිහට ඇලෙව්වොත් ඒකත් ලයිට් එකක් දැම්මහම ලස්සන අලංකාරයක් ගෙන දෙයි කියලා මං විශ්වාස කරනවා. මේ බලන්න මේ විදිහට තිබ්බොත් අපිට මේම ඇලෙව්වොත් කූඩුවේ ලස්සන නිමාවක්. ඒ කියන්නේ අලංකාරයක් ගන්න පුළුවන් රෙදි කොටස් වලින්. සවුකොළම කියලා නැහැ. ඊළඟට මම තවත් දෙයක් ඔයගලන්ට කියන්නේ මං කිව්වා ඔයගලන්ට මේ වගේ මේ පොතෙන් කඩාගත්ත කොළ වලින් අඹරගත්ත බට. මේකිනුත් පුළුවන් අපිට එක ළඟ බට හරි ගස්සගෙන මේ විදිහට හරි ගස්ස ගන්න. අලව ගන්න. අලව ගත්තාම මම මෙතන තීන්ත ටිකක් ආලේප කරලා තියෙනවා. ඕගලන්ට පුළුවන් ඕනෑම වර්ණයක කොළ අරගෙන මේ විදිහට නිර්මාණය කරන්න. බලන්න මේකත් අපිට මෙන්න මේ විදිහට කූඩුවට අලංකාරයක් ගෙන දෙනවා. මේ විදිහට තිබ්බහම. ඉතින් මං හිතනවා ඕගොල්ලන්ට
හතරැස් කොටුව එහෙම නැත්නම් අටපට්ටම රවුම් කූඩුව මේ හැම එකක්ම මෙන්න මේ කියල්පු ආකාරයට මීටත් වඩා තවත් ක්‍රම තියෙනවා. ඉතින් ඒ ආකාරයට ඔයගලන්ට පුළුවන් වෙයි කූඩුව මේ පාර ඉතා අලංකාරව හරිගස්ස ගන්න. මෙහිදී මම තව එකක් කියන්න තියෙනවා මෙන්න මේ බට උපයෝගී කරගන්නකොට කළු වර්ණයෙන් කරනවා නම් කූඩුව ලයිට් එකක් දැම්මම අමුතුම කලාවක් අමුතුම ආලෝකයක් ලැබෙන. මං ගිය අවුරුද්දේ හැදුවා ඒ වගේ කළු පාටින් නිර්මාණය කළ ලයිට් එළිය දැම්මම හරිම ලස්සනයි අලංකාරයි. ඊළඟට මේ වගේ මම මේකත් A4 කොළ තනිකර භාවිතා කරලා තියෙන්නේ. ඉතින් මේක ළඟ වියමන කරගෙන ගිහින් තියෙන්නේ. මේ වියමන කරන්න ඔයගොල්ලෝ දන්නවා මේ කළු සහ රතු වර්ණය මේ සඳහා මම භාවිතා කරලා තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට ඉතාමත් පහසුයි. විශේෂයෙන් මම මේ දූල පුතාලට කියන්නේ පාසල් යන කාලය තියෙනවා තවත්. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් මේ වගේ ලස්සන නිර්මාණ හරිගස්සලා වෙසක් උත්සවයේ නිමිත්තෙන් ඕගොල්ලන්ගේ ගෙදර පන්සල ඊළඟට පාර ඒ ඔක්කොම සරස ගන්න. දැන් මේ මන් තෙල් කඩදාසියෙන් තමයි මේ මල් කපාගෙන මේ විදිහට එකිනෙක සම්බන්ධ කරගෙන තියෙන්නේ. මෙන්න මේ විදිහට සම්බන්ධ කරගෙන අපිට පුළුවන් මේ කොලේ මේ විදිහට අලව ගන්න. එතකොට ආලෝකය පිටට ලස්සනට පේන්න පටන් ගන්නවා. ඉතින් මං හිතන ඕගලන්ට යමක් අවබෝධ වෙන්නේ නැති මේ සැකිලි මේ කූඩු අලවා ගැනීමේ ක්‍රම පිළිබඳව. ඉතින් එහෙමනම් තවත් ලස්සන මේ වගේම වීඩියෝ එකකින් ඊළඟ වැඩසටහනින් හමු වෙමු.